අයිබෝන් යාළුවනේ. ඉතින් මම මේ හදාගත්ත අපේ Revit ෆයිල් එක මම දැන් ටූල් මෝෂන් දාන්න යන්නේ. මේ ටූල් මෝෂන් දාන්න ඉස්සෙල්ලා මම මොකද කරන්නේ? හ්ම් හ්ම්. අපි 3D එකනේ ටූල් මෝෂන් දාන්නේ. එතකොට මම මේව ඉස්සෙල්ලාම සේව් කරගන්නවා. හ්ම්. ඊට පස්සේ ටූල් මෝෂන් කියන්නේ රියල් ටයිම් රෙන්ඩරින් සොෆ්ට්වෙයාර් එකක්. ඒක Revit එක පර්චේස් කරාම ෆ්‍රී හම්බ වෙනවා. ඔප්ස්. මම මේ දේ නවගාමට ඕෆ් කරගන්නවා. එතකොට මම කරන්නේ VB කියලා ලියුවා. ඇනොටේෂන් වලට ගියා. ලෙවල්ස් වලට යනවා. එයා ඕෆ් කරගන්න. සරල බලන්න ඕනේ. එයා ඕෆ් වුණා හරි. ඊට පස්සේ අපි මේක දාන්නේ ටුන් මොෂන් වලටනේ. කොලැබරේට් එකේක තියෙන මටත් හරියට මතක නැහැ. මේ ටික views වල තමයි ටුන් මොෂන් එක තිබිලා තියෙන්නේ. ඉතින් මේව දානවා open in twin motion. ටිකක් වෙලාවක් යනවා යාළුවනේ. ඔබට ඉවසන්න ඉවසන්න. ඔය ආවේ මෙතනට ඔයාලට පුළුවන් ඕකේ එක දෙන්න. අපේ මොඩල් එකක් මෙතනට ඔන්නේ. හ්ම් 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 හ්ම්. දැන් චුට්ටක් මේක උස්ස ගන්න ඕනේ නේද? නැත්නම් ඒක අපිට යව පේන්නේ. දැන් මොඩල් එක පිටින්ම උස්සන්න ඕනේ. වර්ධිනවනේ. අන්දු මොන මොඩල් එක පිටින්ම උස්සනවා නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ගිහිල්ලා උඩටම යන්න. උඩට ගිහිල්ලා මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරලා උස්සන්න. මේ විදිහට උඩට උස්සන්න ඕනේ. හ්ම්. මොන විදිහට යන ළඟට. මේ තියෙන්නේ මොකද වැඩි? ඉරිගහට උල් පිහින් යනවා නේද? හ්ම් 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 හ්ම්. දැන් ඉතින් ෂොට් එකක් සේව් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට. ඒ බලපු ෂොට් එකම බලන්න. මෙන්න මේ විදිහට දෙකක් තියෙනවා. හ්ම්. ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ පින්තූරයක් ගන්න. හ්ම් හ්ම්. මෙන්න මෙතන. ඉතින් මීඩියා වලට ගිහිල්ලා පින්තූරයක් ගන්න. ඒක පින්තූර. දැන් මේක පාත් කරමු. හරි. දැන් අපිට තියෙන්නේ මේකට අපිට ඕනේ මැටීරියල් දාගන්න. මෙන්න මෙතනට ගියා. මැටීරියල් වලට ගියා. ටයිල් වලට ගිහින් බලමු මොනවද තියෙන්නේ. අපිට ඕනේ මැටීරියල් එක නම් ආවද? මේක දාන්න. දැන් වෙනවද දාන්න දෙන්නේ. වැඩි දෙයක් වැටුනේ. අනේ කියන්නේ එලි වගේ මැටීරියල් එකක් හරියන්නේ. හ්ම්. දැනට අපි
මැටීරියල් වල අපි දාගමු ටයිල් නැතුව මොනවද තියෙන්නේ කියලා තව බලන්න හැකියි. මොකුත් නැහැ නේ බ්‍රික් කියන මැටීරියල් එකෙන් අපි යූස් කළ බලමු. එහෙනම් දැන් ඒක නෑ හරි. ඒක ප්‍රොපර්ටි ඉතින් නෑ. ඒක නෑ පොඩ්ඩක් ලොක් කරගන්න. මෙන්න මෙතන අපිට බලන්න ලොක් කරගන්න ඕනේ විදිහට. රොටේෂන් එක එන්නේ. ආ මෙතන ලොක් කරගන්න. ඒක කියන්නේ. හරි. ඊට පස්සේ අපිට ස්කෝප් බෙල් එකට දාගන්න තියෙන ඒක හරියටම වෙන්න ඕනේ නෑනේ. හ්ම්. හ්ම්. මොකද නැත්නම් කොන්ක්‍රීට් වගේ එකක් දානවා. හ්ම්. හ්ම්. දැන් වැඩේ එන්නේ සාර්ථකයි. හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ගස් ටිකක් ගන්නවා. පිළිම යන ගස් වලට. ලයිබ්‍රරි වලට ගියා ගස් ටික. හ්ම්. ඩිගි 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 අර පොඩි ගහක් නේද? මෙන්න මේ වගේ ගහක් නේද? නැත්නම් පොඩි ගහක් තියෙනවා. ඒක මෙහෙත් තමයි ගස් දෙක තුනක් තියෙනවානේ. උගලන්න වෙන ගහක් දෝනේ. මේ ගහක් තියෙනවා. දිනේ පටන් මේ ලොකු ගහක් තියෙනවා ඒ වල අර ඈත තියාගන්නවා. ඒක පේන්නේ නැති. උදේට ගස් ටිකක් ගෙනල්ලා ඔයාලට එතන තියාගන්න පුළුවන්. හහා මම විදියට. ඊට පස්සේ ඔයාලා ස්කේප් කරලා මේව අල්ලලා ඔයාලට ඕන ස්කේල් එක ඩවුන් කරන්න පුළුවන් නේ. මේ විදියට ස්කේල් එක අඩු හ්ම්. ඒක තමයි සමහරවිට. හරි. ඊට උතෙන්ට ගිහිල්ලා මේ මැටීරියල් ගිහිල්ලා ඔයාලට පොඩ වෝටර් දාගන්න. ග්‍රවුන්ඩ් ඕන නම් ග්‍රවුන්ඩ් එකක් ඕන නම් ඔයාලට නැචරල් ග්‍රවුන්ඩ් එකකට යන්න. ඒ දාන්න. ඉතින් නැචරල් ග්‍රවුන්ඩ් එකට යන්න පුළුවන්. හ්ම් හ්ම්. හරි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් මොකද්ද? වෝටර්. මැටීරියල් වලට ගිහලා යාළුවා දැන් වෝටර් දිනන්නේ. වෝටර්. මේ වෝටර් කන්ටෙන්ට් ගිහලා එතනට දාගන්න පුළුවන්. මේ විදිහට. මේ වැඩේ ලස්සනයි, සුන්දරයි. දැන් මෙතන කපල් දෙක පස්ස ගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලන් මතකයේ කපල් එකක් ඇවිල්ලා හිටියා. මේ කපල් එක දාගමු අපි දැන්. හ්ම්. හ්ම්. කැරක්ටර්ස් ගියා. මේකම දාගන්න නම් බැරි වෙයි ළඟ. කට අරන් බලන්න නැට මේක දාගන්න පුළුවන්. ළඟ කොහොමද බස්සන්නේ? මේ වගේ බස්සදි පොඩක් අමාරු නේද? අරගෙන ආවා. තිබ්බ ප්‍රොටෙක්ට් කරන. මොන බොයි වගේ. ඕනෑ ලන්ච් එකේ
Una ansiedad. കൊല്ലന്നെ അത്. Kevin tiba now the Queen 18 akan jamu dia kan bisa kita rotate ഒരു കപ്പലിലൊക്കെ എവിടെയാണ് ഒറ്റയാളുള്ളത് അതൊന്നും വേറെ സീരിയലാണ് എനിക്ക് ഇവിടെ നഷ്ടം ഏതിനാണ് അങ്ങനെ കപ്പലിനെ പിന്നെ അവര് മുകളിലെ ഹരിയാളൊക്കെ ഓനെ അവനെയാണ് സീരിയലിനെ ഹരി ഞാൻ അവരെ പേടി വീട് കിടക്കാത്ത ഞാൻ പോലീസ് അദ്ദേഹം Propaganda. Kami export कर kamu nih. Nama plastik nih. Marak marak ini ada export करने की. Ini करने का. Itu export किया, image किया, इन्हें किया, वहाँ से रेट करा, start export. कोई केविन नहीं केविन. हाँ बोला है. ඔන්න එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. දැන් අපි උඩ බලමු කොහොමද ගන්නේ. කෝඩ් වෙච් එක තියෙන්නේ කියලා. දෙමින් ෆෝල්ඩර් එකේ තියෙනවා කියන්නේ. අප්පෝ තියෙන්නේ මේකේ තියෙන කොටනේ. ඉතින් කොහොමද? අපිට එවිට එකට මේ ගෙනල්ලා බලමු. ඔන්න මේ විදිහට තමයි අන්තිමට මේ දෙන්න ඉන්නේ හොඳේ. බබා ඉන්නේ right. මේ චුට්ට වෙලාවට ඉතින් ඔච්චර තමයි. කොහොමද? කොහොමද? හරි එහෙනම් යාළුවනේ මේ විදිහට තමයි අපිට Revit එක බලාගෙන image එකක් කොහොමද ආයිත් ඒ විදිහටම කරන්න කියලා බලාගත්තේ. ඔයගොල්ලෝ බලන්න අපිට ගොඩාක් tools use කරා අපි මේ වෙලාවේ. අ, අ, මේ image එක කරනකොට අපි ගොඩක් tools use කරා. අපි දැන් ඉස්සරහට ගෙවල් හදන්න පටන් ගන්නවා. එතකොට ඔයගලන්ට මොගොල්ලන්ගේ තියෙන නිවස් තියෙනවා නම් අපිට එවන්න පුළුවන්. එතකොට අපි ඒකත් කොහොමද මූලිකව කරගන්නේ කියන දේවල් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්. ඉතින් මේක උතරම දැනුම බෙදා ගන්න තමයි කරන්නේ. මොකද මේ අවුරුදු ගානක් තිස්සේ අපි එකතු කරපු දැනුම අනිත් අයට දෙන්න ඕනේ. එහෙම තමයි ගස් වුණාම නේද? මල් පිපෙන්න ඕනේ, පළ ගන්න ඕනේ. ඊට පස්සේ ආ විසර යන්න ඕනේ. දැනුම කියන්නේ තන්නේ වගේ දෙයක්. ඉතින් අපි ඒක හැමෝටම බෙදලා දෙන්න ඕනේ. අපි ගාම කරත් තියෙන ඊට වඩා වැඩක් නැහැ. ඉතින් ඔයගලන්ට තියෙන ප්‍රශ්න තියෙනවනම් ඉදිරිපත් කරන්න. බීම් සම්බන්ධයෙන් තියෙනවනම් විශේෂයෙන් ගොඩක් අයට මේ වෙලාවේ ගැටලුවක් තියෙන බීම් සම්බන්ධයෙන් ප්‍රශ්න ඒව තියෙනවනම් ඉදිරිපත් කරන්න. ඊළඟට work flow එකේ මැනේජ්මන්ට් වල තියෙන issues තියෙනවා නම් ඔයගලන්ගේ ඒව උනත් ඉදිරිපත් කරන්න. මොකද ඒකට solution මගේ experience එකෙන් මට ඔයගලන්ට දෙන්න පුළුවන්. solution එකක් තියෙනවා නම් මම අනිවාර්යෙන්ම ඔයගලන්ට දෙනවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. පැඳී ඉන්න දිගටම try with Revit වලට ගණනත් එක්ක පුංචි අය ළමා කාලේ තමන්ගේ වෙලාව හොඳ වටින දෙයකට යොමු කරගන්න ඕන නම් මෙන්න මේ වගේ
පොඩි 3D නිර්මාණ කරන්න පටන් ගන්න. ආසාව මෙන්න මේවා එක්ක ජීවිතේ ටික ටික ඉගෙන ගන්න ගන්න. තමන්ගේ අනිත් පැත්තත් හදාගන්න. එහෙනම් අතට ගිහිල්ලා ඉන්න. රැඳී ඉන්න ට්‍රැවිඩ් සටහනත් එක්ක ලයික් කරන්න, subscribe කරන්න. bye.